යම් තැනක අඥානයෝ ගිලා බසිද්ද නුවණැත්තන්ගේ ඇලීමක් යම් තැනක නැද්ද? ඒ විසිතුරු රාජරථයක් වැනි වූ මේ ලෝකය ඇවිත් බලව්. සාදු සාදු සාදු. සදේවතුනි, අද දවසේ මෙබඳුම් දේශනාව සිදු කරනු ලබන්නේ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස වෙන්වත් ස්වාමින් වහන්සේ. අද දවසේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබනවා මෙමුතුම් ධර්මදේශනීය කර්මනාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා නොම්බර 256 රාජසිංහ විද්‍යාල මාවත හංවැල්ල ලිපිනේ පදිංචි WASR නිශාවි සමරවීර මහත්මිය විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. මෙමුතුම් දේශනාව සිදු කිරීම සඳහා ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් අදත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන
වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද උතුම් ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපදයේ කියන පොතේ බාල කියන වර්ගයේ සඳහන් වන කර්මය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කරන ගාථා රතනයක්. ඒ ගාථා රතනය තමයි චරන්ති බාලා දුම්මේදු අමිත්තේ නේව අත්තනා කරොන්තෝ පාපකං කම්මං යං හෝති කටුකප්පලං කියන ගාථා රතනය. මේ ගාථා රතනයේ සරල තේරුම තමයි චරන්ති බාලා දුම්මේදු. පින්නතුනි, දුම්මේද කියලා කියන්නේ අඥානයට. බාලයා කියලා කියන්නේ පෞකාරයට. එහෙනම් අඥාන වූ පෞකාරයා නිරන්තරයෙන් තමන්ට පසමිතුරෙක්සේ හැසිරෙනවා. අමිත්ත, මිත්ත කියලා කියන්නේ මිත්‍රයාට. අමිත්තේ නේව, අමිත්ත කියලා කියන්නේ හතුරට. එහෙනම් අඥාන වූ බාලයා තමන්ගේ ආත්මය තමන්ටම හතුරෙක් බවට පත් කරගන්නවා. කරොන්තෝ පාපකං කම්මං, නිතර නිතර සිදු කරගන්න අකුසල කර්මයන් යං හෝති කටුකප්පලං, ඔහුටම දීර්ඝ කාලීනව දුකක් බවට පත් වෙනවා. මේක තමයි ගාථා රතනයේ සරල තේරුම. තිලෝගුරු පියාණන් වහන්සේ මේ ගාථා රතනයේ දේශනා කොට වදාළේ සුප්‍රබුද්ධ කියන උපාසකතුමා නිසා. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර ජීවත් වුණා සුප්‍රබුද්ධ කියලා උපාසක කෙනෙක්. සුප්‍රබුද්ධයන් කුෂ්ඨ රෝගියෙක්. සර්වාංගේ පුරාම කුෂ්ඨ වැළඳිලා තිබුණා. ඒ නිසා නිතර නිතර කසනවා. එඳ හැම වෙලාවෙම අපිරිසිදු අතින් තමයි වාසය කරන්නේ. ඔහු අතින් යමක් යමෙකුට දෙනවද ඔවුන් ඒක අරගන්නවත් කැමැත්තක් නැහැ. බාහිර අය ගැන කවර කතාද තමන්ගේ ගෙදර පවුලේ අය පවා සුප්‍රබුද්ධයන් පිළිකුල් කළා. මොකද නිතර කසනවා, කසනකොට බිබිලි ආදී කැඩෙනවා, ඒ තුවාල වලින් නිතර දිය වගේ ගලනවා, වස්ත්‍ර පවා ඒ වගේ තෙත් වෙනවා. ඒ නිසා ඔහු ඇඟේ පතේ ගෑවෙනවටවත් කවුරුත් කැමති නැහැ. ඒ වගේම සුප්‍රබුද්ධ කියලා කියන්නේ හරි දිලිඳු කෙනෙක්. නමුත් සුප්‍රබුද්ධයන් හරීම කැමති බණ අහන්න. පින්නතේ දුක නිසාම වෙන්නත් පුළුවන්. මිනිස්සු බණ දහම් අහන්නේ, සිල් ගුණ පුරන්නේ, පින්කම් කරන්නේ බොහෝ වෙලාවට දුක දැනුණාම. දුකත් ජීවිතේට හරි වටිනවා කියලා හිතෙනවා. අපි හැමෝම දුකට අකමැතියි. නමුත් අපේ පින්නතුන් දන්නවද
ඔය ශරීර පවා ඔය විදිහට අපි පවත්වගෙන ඉන්නේ මොකක් නිසාද කියලා. ඇඟ පවා ආරක්ෂා කරගෙන ඉන්නේ දුක නිසා. දුක නැතුණම් අපි මේ ඇඟවත් මෙහෙම ආරක්ෂා කරගන්නේ නැහැ පින්නතුනි. ඒ කාරණාව වැටහෙන්න මම මෙහෙම සඳහන් කළොත් අපි කියමු අපේ ඇඟට මොනවා හරි කඩා වැටෙනවා. එතකොට අපිට තුවාල වෙනවා. ඒ තුවාල වීම තුළ අපිට තියෙන්නේ දුකක්. අපි කියමු ඇන ආදී දේවල් බිම වැටිලා තියෙන තැනක අපි ඇවිදගෙන ගියොත් අපිට ඇන පෑගිලා ඇන ඇනීම තුළ කටු ඇනීම තුළ ඇති වෙන්නේ දුකක්. අපි එහෙම තැනක ඇවිදිනකොට විශේෂයෙන් පාවහන් වගේ දේවල් පළඳින්න කටයුතු කරනවා. කළුවරේ වගේ යනකොට සතෙක් සර්පයෙක් දෂ්ට කරන්න පුළුවන්. එහෙම වෙලාවට අපිට ඇති වෙන්නේ දුකක්. ඒ නිසා අපි රාත්‍රියේ ගමන් බිමන් යනකොට ආලෝකයක් අරගෙන යන්න පුරුදු වෙනවා. එතකොට මේ විදිහට කල්පනා කරලා බලහම අපි වැඩිපුර පරිස්සම් වෙලා තියෙන්නේ මොකක් නිසාද? දුක ඇති වෙන හින්දා. ඉතින් එහෙම පරිස්සම් වුණ නිසා තමයි අපි අද ඔහොම ඉන්නේ. එහෙම පරිස්සම් නුනනම් සමහරලාට අද අපි නැති වෙන්නත් තිබුණා. ඉතින් ඒ නිසා දුක මේ ජීවිතේ බොහෝ දේවල් අපිට රැකලා දීලා තියෙනවා. ජීවිතේ පවා රැකලා දෙන්නත් දුක හේතුවක් වෙලක් තියෙනවා. ඒ දුක නිසා නැත්නම් සුප්‍රබුද්ධයන් අන්‍යයන් විසින් පිළිකුල් කරන නිසාත් සුප්‍රබුද්ධයන්ට තියෙන්නේ දුකක්. ඒ දුක නිසාම වෙන්න පුළුවන් වැඩියෙන් බණ දහම් අහන්න යොමු වෙන්නත් ඇත්තේ. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මණ්ඩල මාලයේ ධර්ම දේශනා කරනකොට ඒ මණ්ඩල මාලය තුල බණ අහන මිනිස්සු සුප්‍රබුද්ධයන් ඇතුළට එනවට කැමති නෑ. ඒ නිසා සුප්‍රබුද්ධයන් බණ අහන්නේ එළියට වෙලා. මෙහෙම කාලයක් බණ දහම් අහගෙන කාලය ගත වුණා. එක දවසක් ඇතුලේ ඉඳලා බණ අහන සමහර අයට බැරි වුණාට සුප්‍රබුද්ධයන්ට පුළුවන් වුණා අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගන්නට. ඒ තුල සුප්‍රබුද්ධයන්ට තියෙන පුදුමාකාර සතුටක්. සුප්‍රබුද්ධට උවමනයි තමන් ලබාගත් ඒ උතුම් ආර්ය මාර්ගයේ සම්බන්ධ තොරතුරු භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් මේ වාගේ ගාථා රත්නයන් තුල අපිට නතර වෙලා තව දීර්ඝ වේලාවක් කරුණු සාකච්ඡා කරන්න අවස්ථා බොහොම තියෙනවා. මේත් ඒ වාගේ තැනක්. නමුත් අපිට ඒ තරම් ලොකු කාලයක් නැති නිසා කෙටියෙන් මතක් කළොත් පින්නතනි කෙනෙක් උතුම් වූ සෝවාන් ආර්ය මාර්ගඵලයටපත් වුනොත් තමන් සෝවාන් වුණාද කියලා තමන්ට දැනගන්න පුළුවන්ද බෑද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් වර්තමානයේ සමහර තැන්වල සමහර අය තමන්ට දැනෙන හැඟෙන සමහර දේවල් තවත් කෙනෙකුට කියලා අහනවා මම සෝවාන් වෙලාද කියලා. ලංකාව සාමාන්‍යයෙන් මේ කාලේ බොහෝ මිත්‍යා දෘෂ්ටීන්ගෙන් පිරුණ රටක්. සමහර ආයතන තියෙනවා. ඒ ආයතනවල බණ භාවනාදී කටයුතු වල යෙදෙන ශ්‍රාවකයෝ සෝවාන් කියලා සහතික දෙන ආයතන. ලංකාවේ එහෙම තැනුත් තියෙනවා. නමුත් තමන් සෝවාන් වුණාද කියලා කවදාවත් තව කෙනෙකුගෙන් අහන්න උවමනාවක් නැහැ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ වගේ මහරහතන් වහන්සේලා වගේ උතුමන්ට කෙනෙක් දිහා බලලා ඒ පුජ්‍යලයා කවුද කියන කාරණාව කියන්න පුළුවන්. නමුත් වෙනත් කෙනෙකුට ඒක කියන්න බෑ පින්නතුනි. ඒක දන්නේ තමන් විතරයි. තමන් සෝවාන් වුණොත් තමන්ට පහළ වෙනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක්. සෝවාන් වෙනවත් එක්කම ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. ඒ ඥානවලට අනුව තමන්ම දැනගන්නවා
මම දැන් සෝවාන් වෙලයි ඉන්නේ කියලා. මොනවද මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන? උතුම් වූ සෝවාන් මාර්ගය මොකක්ද කියලා දැනගන්නවා. ඒක තමයි පළවෙනි ප්‍රත්‍යවේක්ෂා ඥානය. දෙවෙනි ප්‍රත්‍යවේක්ෂා ඥානය තමයි සෝවාන් ඵලය මොකක්ද කියලා දැනගන්නවා. තුන්වෙනි ප්‍රත්‍යවේක්ෂා ඥානය තමයි මේ උතුම් සෝවාන් බව පසක් කර ගන්නකොට තමන් විසින් නැති කරපු කෙලෙස් මොනවද කියලා තමන්ම දැනගන්නවා. සාමාන්‍යයෙන් අපි සංයෝජන හැටියට කතා කළොත් 10ක් ගැන කතා කරනවා. ඒ සංයෝජන 10න් සංයෝජන 3ක් නැත්තටම නැති වෙන්න ඕනේ සෝවාන් වෙන්න නම්. මොනවද? සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඔය කාරණා 3 පදනම් කරගෙන විශාල කෙලෙස් ප්‍රමාණයක් නැති වෙනවා. ඒ නිසා තමන් නැති කළ කෙලෙස් මොනවද කියලා තමන්ටම වැටහෙනවා. තමන්ට තව නැති කරන්න කෙලෙස් කොච්චර තියෙනවද කියලා තමන්ම දන්නවා. ඒ විතරක් නෙමෙයි අවසාන ඥානය අති උතුම් නිවන කොයි වගේද කියලා තමන්ම මනාව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේ තමයි සෝවාන් වහන්සේට පහළ වෙන ප්‍රත්‍යවේක්ෂා ඥාන 5. ඔය ප්‍රත්‍යවේක්ෂා ඥාන 5ම පින්නතුනි සකදාගාමීන් වහන්සේටත් පහළ වෙනවා. සකදාගාමී මාර්ගය දන්නවා, සකදාගාමී ඵලය දන්නවා, නැති කළ කෙලෙස් දන්නවා, නැති කරන්න තියෙන කෙලෙස් දන්නවා, නිවන දන්නවා. අනාගාමීන් වහන්සේටත් ඔය ප්‍රත්‍යවේක්ෂා ඥාන 5ම පහළ වෙනවා. එතකොට උන්වහන්සේ දැනගන්නවා මම දැන් අනාගාමී කෙනෙක් කියලා. හැබැයි රහතන් වහන්සේට පහළ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන 4ක් පමණයි. ඒ කොහොමද රහතන් වහන්සේට විතරක් ප්‍රත්‍යවේක්ෂා ඥාන 4ක් පහළ වෙන්නේ? උතුම් වූ අරහත් මාර්ගය දැනගන්නවා. උතුම් වූ අරහත් ඵලය දැනගන්නවා. තමන් නැති කරපු කෙලෙස් මොනවද කියලා දැනගන්නවා. නිවන මොකක්ද කියලා දැනගන්නවා. ඔය 4 තමයි රහතන් වහන්සේට වැටහෙන්නේ. ඇයි 5ක් වැටහෙන්නේ නැත්තේ? 5 වෙනි එක තමයි නැති කරන්න තියෙන කෙලෙස් මොනවද? රහතන් වහන්සේට තවත් නැති කරන්න කෙලෙස් තියෙනවද? සියල්ල නැති කරලා ඒ උතුම් ඵලය අත්පත් කරගත්තේ. ඉතින් නැති කරන්න තියෙන කෙලෙස් කියලා જાතියක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේට පහළ වෙන්නේ 4යි. ඉතින් ඒක නිසා තමයි සුප්‍රබුද්ධයන් සෝවාන් වුණාද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ. තමන් සෝවාන් වුණ බව භාග්‍යතුන් වහන්සේට කියන්නයි යොමනාව තියෙන්නේ. නමුත් ඉතින් ධර්ම ශ්‍රවණය කරපු සදහැවතුන් පිටත් වෙලා යන්න කලින් දහස් ගණන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න රැස් වෙලා. දැන් මේ මිනිස්සු අතරට සුප්‍රබුද්ධයන්ට යන්න බැහැනේ. මිනිස්සු කැමති නැහැනේ ඔහු තමන්ගේ ඇඟේ පතේ ගෑවෙනවට. ඒ නිසා සියලු දෙනාම බණ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා යනකම් සුප්‍රබුද්ධ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. සුප්‍රබුද්ධයන්ගේ මේ වෙලාවේ හිත සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දකිනවා. ඒ නිසා සක්දෙවිඳු කල්පනා කරනවා සුප්‍රබුද්ධයන් විසින් භාග්‍යතුන් වහන්සේට කිව යුතු කාරණාව ඔහු වෙනුවෙන් මම කියන්නම් කියලා. ආයෙත් දිගට සාකච්ඡා කරනවා නම් නවතින්න වටින තව තැනක්. පින්නතුනි සක්දෙවිඳු කියලා කියන්නේ චාතුම් මහරජිකේටයි තාවතින්සේටයි අධිපති මහ විශාල නුවණක් සහිත අති ප්‍රතාපවත් රජ කෙනෙක්. සක්දෙවිඳුට කොච්චර නුවණ තියෙනවා කියනවාද? ඒ කාරණාව ධර්මයේ සඳහන් කරනවා දහසක් දෙනා සක්දෙවිඳු ළඟට එකතු වෙලා. අපි කියමු දෙවිවරු දහසක් දෙනා සක්දෙවිඳුගෙන් එකපාර ප්‍රශ්න 1000ක් ඇහුවොත් ඒ ප්‍රශ්න 1000ටම අහන නිමේෂයේ එකවර පිළිතුරු වැටහෙනවා කියලා. ඒක නිසා සක්දෙවිඳුට සහස් සක්ක කියලා නමක් තියෙනවා.
සක්දෙවිඳු හඳුන්වන්න නම් 7ක් තියෙනවා. ඒ 7 එක නමක් තමයි සහස්සක්ක. ප්‍රශ්න 1000කට එකවර පිළිතුරු වැටහෙනවා. ඒ තරම් පුදුමාකාර නුවණක් තියෙනවා. අතිශය සුවිශේෂී බල පරාක්‍රමයක් සක්දෙවිඳුට තියෙනවා. එතකොට මේ දිව්‍ය සැපය මනුස්ස ලෝකේ කවදාවත් ප්‍රමාණයක් කරලා උදාහරණයකින් දක්වන්න බෑ. භික්ෂුන් වහන්සේලා එක දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දෙවියන්ගේ දිව්‍යමය සැපයයි මනුස්ස ලෝකේ උසස්ම සැපේ විඳින සක්විති රජුරුවන්ගේ සක්විති සැපයයි අතර තියෙන වෙනස කොහොමද කියලා. ඒ වෙනස මනුස්ස ලෝකේ උදාහරණ නැත්තම් ඒ වෙනස මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, උදාහරණයකින් කියන්න බැරිද අපිට කියලා. ඒක භාග්‍යතුන් වහන්සේට කියන්න බැරි නැහැ පින්නතුනි. අපිට වැටහෙන්න ඕනේනේ. ඉතින් උදාහරණයක් ඇහුවහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ මහ පොළොවෙන් පොඩි ගල් කැටයක් ශ්‍රී හස්තයට අරගෙන, මහණෙනි මේ මගේ ශ්‍රී හස්තය මත තියෙන ගල් කැටයේද ලොකු, අර හිමාල පර්වතයේද ලොකු කියලා. හිමාල පර්වතය වට ප්‍රමාණය යොදුන් 3000ක්. ඉතින් භික්ෂුන් වහන්සේලා ලබා දෙන පිළිතුර තමයි හිමාල පර්වතයත් එක්ක මේ ගල් කැටේ මොකක්ද කියලා. මහණෙනි, සක්විති සැපය මේ ගල් කැටේ වගේ නම් දෙවියන්ගේ සැපය හිමාල පර්වතයේ වගේ. ඔක තමයි දුන්න උපමාව. පින්නතුනි, ඒ තරම් අසීමාන්තික දිව්‍ය වූ පංචකාමයක් භුක්ති විඳින සක්දෙවිඳු. ඉතින් රජුරුවේ හැටියට ඊටත් වඩා සැපයක් ඇතිනේ. ඒ සියලු සැප පසෙක තියලා මනුස්ස ලෝකේ බණ අහන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා කියන කාරණාව හිතන්න වෙන්නේ නැද්ද මෙතනදී? සිල් රකින්න, ගුණ පුරන, මෙත්සිත වඩන අය දිහා දෙවියෝ විශේෂයෙන් බලනවා. ඒක විශේෂ කාරණාවක්. ඒ දෙවියන්ට හුඟක් පින් දෙනවා, පින් කරන මිනිස්සු. ඒ නිසා මේ ගුණ පුරන මිනිස්සුන්ට දෙවියෝ හරි කැමතියි. සක්දෙවිඳු මනුලොවට වඳිනවා කියලා සඳහන් කරනවානේ. එක දවසක් මාතලි සක්දෙවිඳුගේ රතාචාර්යයා මේ මනුලොවට සක්දෙවිඳු වඳිනවා දැකලා සක්දෙවිඳුගෙන් අහනවා, ස්වාමීනි පස්පව් කරන ගඳ ගහන මිනිස්සුන්ට ඇයි වඳින්නේ කියලා. සක්දෙවිඳු දෙන ලස්සන පිළිතුරක් තියෙනවා. මාතලි, එහෙම කියන්න එපා. ඔය මනුස්ස ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිස්සු ජීවත් වෙනවා. යේ ගහට්ටා පුඤ්ඤකාරා, සමහර ගෘහපතියෝ ඉන්නවා හොඳට පින් කරනවා. සීලවන්තෝ උපාසකෝ, සමහර අය හොඳට සිල් සමාදන් වෙලා සිල් රකින්නවා. එහෙම සිල් රකින්න ගුණපුරණ උපාසකවරු මනුස්ස ලෝකේ ඉන්නවා. ධම්මේන ධාරං පෝසෙන්ති, සිල් ගුණ මත පිහිටලා ඊටාම ධාර්මිකව හරිහම්බ කරලා අඹදරුව පෝෂණය කරන ගෘහපතියෝ ඉන්නවා. ධම්මේන ධාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලි, මාතලි මං එවන් අයට වඳිනවා, ගරු කරනවා කියලා සඳහන් කරනවා. එතකොට දෙවියන්ගේ පවා ගෞරවාදරයට පාත්‍ර වෙන්නේ කවුද කියන කාරණාව ඒ තුලින් මනාව පැහැදිලි වෙනවා. ඉතින් මේ වෙලාවේ සුප්‍රබුද්ධයන්ගේ සිත දැකලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සුප්‍රබුද්ධයන් ඉදිරියට එනවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට දෙවියෝ මිනිස්සු ඉදිරියට එනකොට පෙනී හිටිනකොට දිව්‍ය ස්වභාවයෙන් පෙනී හිටිනවා බොහොම අඩුයි. මේ වෙලාවේ නම් සක්දෙවිඳු ඒ ප්‍රතාපවත් ලීලාවෙන්ම තමයි පෙනී හිටින්නේ. පෙනී හිටලා සුප්‍රබුද්ධයන්ට කතා කරලා කියනවා, සුප්‍රබුද්ධ, නුඹ හරි දිලින්දෙක්. ඒ වගේම නුඹ
දීර්ඝ කාලීන රෝගියෙක්. ඒ රෝගී බව නිසා නුඹ බොහෝ දෙනාගේ පිළිකුලට පාත්‍ර වෙච්ච කෙනෙක්. නමුත් මට එක මොහොතින් පුළුවන් නුඹ මහා ධනපතියෙක් කරන්න. නුඹ නිරෝගී පුජ්‍යලයක් කරන්න. මේ මිනිසුන් අතර බොහොම කීර්තිමත් පුජ්‍යලයක් හැටියට ඔසවා තබන්න මට පුළුවන්. ඒකට මට ගත වෙන්නේ මොහොතක් පමණයි. මම ඒ දේ නුඹ වෙනුවෙන් කරන්නම්. හැබැයි මම කියන වචන 3ක් තියෙනවා. ඒ වචන 3 නුඹ කියන්න ඕනේ කියලා කිව්වා. මට එහෙම කරන්න නම් නුඹ මේ වචන 3 කියන්න ඕනේ. සුප්‍රබුද්ධයන් බලාගෙන හිටිය මොනවද කියන්නේ කියලා. සක්දෙවිඳු කියනවා බුදුන් බුදුන් නොවේයි කියාපන්. දහම් දහම් නොවේයි කියාපන්. සංගුන් සංගුන් නොවේයි කියාපන්. ඔච්චරයි කියන්න ඕනේ. සුප්‍රබුද්ධයන් බැලුවා සක්දෙවිඳුගේ මූණ දිහා. බලලා අහනවා නුඹ කවුද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මට කියන්නේ දෙදෙව් ලෝකයට අධිපති සක්‍ර දේවේන්ද්‍ර කියලා. සුප්‍රබුද්ධයන් ගත්කටටම ඊළඟ වචන ටික කියනවා නුඹ සක්‍රයා වුණත් මට පේන්නේ මහා අඥානෙක් වගේ. බුදුන් බුදුන්මයි, දහම් දහම්මයි, සංගුන් සංගුන්මයි. නුඹ මට කියනවා මම මේ ලෝකෙ දිලින්දෙක් කියලා. මම ලෞකික වශයෙන් දිලිඳු බව ඇත්ත. නමුත් මම මේ ලෝකෙ මහා පෝසතෙක්. මේ ලෝකෙ යම් පුද්ගලයෙක් හෝ තැනැත්තියක් ළඟ උතුම් වූ සප්තාර්ය ධනය තියෙනවා නම් ලෞකික ලෝකයේ ලෝකයට ඔවුන් දිලිඳු වුණත් සප්තාර්ය ධනයකින් යුක්ත පුද්ගලයා සක්විති රජුන්ට වඩා උසස් කියලා සඳහන් කරනවා. මොකද්ද පුණ්‍යතුනි සප්තාර්ය ධනය කියලා කියන්නේ? ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ තමයි සප්තාර්ය ධනය. යමෙක් ළඟ සප්තාර්ය ධනය තියෙනවා නම් ඔහු සක්විති රජුන්ට වඩා උසස්. නුඹට හිතෙනවද මම දිලිඳුයි කියලා? සඳහන් කරනවා මගේ දැසට නොපෙනී මෙතනින් යනවට කැමතියි කියලා. සුප්‍රබුද්ධයන් එහෙම සඳහන් කරන්නේ දෙදෙව් ලෝකයට අධිපති අපිට හිතාගන්න බැරි තරම් බල පරාක්‍රමයක් තියෙන සක්‍ර දේවේන්ද්‍රයන්ට. පින්නතන හිතනවද එතකොට සක්දෙවිඳු නිකන් මේ අපිට පාරේ හම්බෙලා අපෙන් බැනුම් අහන මිනිහෙක් වගේ කියලා? සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එතකොට මොකද්ද මෙතනදී මේ කියන්න උත්සාහ කරන්නේ? භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයා මොනම හේතුවක් නිසාවත් ධනය, බලය, කුලය මේ මොනම කාරණාවක් නිසාවත් භාග්‍යතුන් වහන්සේ අත්හරින්නේ නැහැ කියන කාරණාවයි එකෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඉතින් සක්දෙවිඳුට පුදුම සතුටක් මේ වචන ටික අහලා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි සුප්‍රබුද්ධයන් ළඟට ගිහිල්ලා මම මෙහෙම කීවා. නමුත් එහෙම කියපු මට සුප්‍රබුද්ධයන් මෙහෙම කිව්වා. සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා දේවේන්ද්‍ර නුඹ වගේ එක්කෙනෙක් නෙමෙයි. නුඹ වගේ 100ක් 1000ක් ගිහිල්ලා සුප්‍රබුද්ධයන්ට කීවොත් තුනුරුවන ප්‍රතික්ෂේප කරන්න කියලා ඒක කරන්න පුළුවන් කමක් නැහැ. නුඹට තනියම නෙමේ නුඹ වගේ අය දහසකටවත් ඒක කරන්න බෑ කියලා සඳහන් කළා. සක්දෙවිඳු හරි සතුටින් නැවත තව්තිසාවටම ගමන් කළා. පිරිස ගියාට පස්සේ සුප්‍රබුද්ධයන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා අති උතුම් ආර්ය
මාර්ගඵලයට තමන් පත්වන බව භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කළා. ප්‍රකාශ කරලා සදහටම සතර අපායෙන් මිදීමේ සතුට භුක්ති විඳිමින් සුප්‍රබුද්ධයන් භාග්‍යතුන් වහන්සේගෙන් වෙන් වෙලා යන්න ගියා. කර්මයක මහත වැඩි දුර යන්න බැරි වුණා. කොහෙදෝ ඉඳලා ආපු එළ දෙනක් එකම පාරයි සුප්‍රබුද්ධයන් මැරෙන්න මැන්නා. සුප්‍රබුද්ධයන් මැරිලම වැටුණා. භික්ෂුන් වහන්සේලා දැක්කා හවස ධම්සභා මණ්ඩපේ ඔය ගැන තමයි සංඝයාගේ කතාව. සංඝයා මොනවද ධම්සභාවේ කතා කරන්න කියන කාරණාව සුගන්ධ කුටියට වෙලා දිව කනින් අහගෙන ඉන්න භාග්‍යතුන් වහන්සේ ධම්සභාවට වඩින්න සුදුසු වෙලාවේ සුදුසු ගමනකින් ධම්සභාවට වැඩලා උතුම් වූ බුද්ධාසනයේ වැඩ ඉඳලා කාරණාවට කතාවට මුල පුරමින් දේශනාවට මුල පුරමින් භික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ මහණෙනි මම පැමිණෙන්න කලින් මොන වගේ කාරණාවක් කතා කරමින් හිටියද? සඳහන් කළා ස්වාමීනි අපි සුප්‍රබුද්ධයන් ගැන තමයි කතා කර හිටියේ. සුප්‍රබුද්ධයන්ට අද බණ අහලා යන ගමන් මේ වාගේ අපරාධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මහා මග මැරුණ සුප්‍රබුද්ධයන් තව්තිසාවේ උප්පත්තිය ලැබුවා. අද ධර්ම ශ්‍රවණය කරලා යන ගමන් නැත්නම් ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙනකොට ඔහු අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ප්‍රත්‍යක්ෂ කරගත්තා. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි උතුම් ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගන්න තරම් මේ ජීවිතෙන් ඔහුට පිං තිබුණා නම් එවන් පුණ්‍යවන්තයෙකුට මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. ඕක ඉතින් වර්තමානෙත් තියෙන ප්‍රශ්නයක්. මොකද ගුණ පුරන සිල් රකින්න සාමාන්‍ය ධාර්මික විදිහට ජීවත් වෙන සමහර අය අකාලේ මැරිලා ගියහම බොහෝ දෙනා කතා කරන දෙයක් තමයි මෙහෙම හොඳ අයටත් මෙහෙම වෙනවද කියලා. ඕනතරම් සමාජයේ කතාව තියෙනවා. නමුත් ඉතින් එතකොට ඒක අලුත් කතාවක් නෙමෙයි. මේ කතාවත් එක්ක පේන්නේ ඒක හුඟක් පරණ කතාවක් කියලා. භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් ඔය ප්‍රශ්නේ එහෙම්මම අහලා තියෙනවා මෙච්චර පින් තිබුණ ඔහුටත් මෙහෙම වුණාද කියලා. ඉතින් ඒ කාරණාව මූලික කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අර අපි මාතෘකා කරගත්ත ගාථා රතනය දේශනා කොට වදාළේ. චරන්ති බාලු දුම්මේධා. දැන් චරන්ති බාලා දුම්මේධා. බාලෝ කියම එක වචන වෙනවනේ. චරන්ති බාලා දුම්මේධු. බාලයා අඥානය තමන්ගේ ආත්මය තමන්ටම සතුරෙක් වගේ මෙහෙයවමින් හැසිරෙනවා. තමන්ගේ ආත්මය තමන්ටම සතුරෙක් වගේ මෙහෙයවමින් හැසිරෙනවා නම් ඔහු හැබැවින්ම දුෂ්ප්‍රඥයෙක්. ඒ කියන්නේ ප්‍රඥාව නැති කෙනෙක්. ඔහු හැබෑම අඥානෙක්. තමන්ගේ ආත්මය තමන්ට සතුරෙක් බවට පත් කරගන්නවා කියලා කියන්නේ ඔහු හුඟක් පව් කරගන්නවා. කරොන්තෝ පාපකං කම්මං. ඔහු බොහෝසේ පව් කරගන්නවා. එහෙනම් යම් කෙනෙක් මේ ලෝකේ ඉපදිලා පව් කරමින් වාසය කරනවා නම් ඔහු ඇත්තටම හතුරු වෙලා තියෙන්නේ කාටද? තමන්ට. ඔහු හතුරු වෙලා තියෙන්නේ තමන්ටමයි. පින්නතේ මේ කර්මය කියන ධර්මතාවය භාග්‍යතුන් වහන්සේ අපිට මනාව කරුණු දක්වමින් නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් දේශනා කරලා තියෙන කාරණාවක්. අනික කර්මය අචින්තේය විෂයක් නේ. මේ ලෝකේ කෙනෙකුට හිතලා ඉවර කරන්න බැරි මාතෘකාවක් අචින්තේයයි. කර්ම විෂය හිතන්න එපා කියලා දේශනා කළේ. ඒක ඉවරයක් නෑ.
ඒ නිසා මේ සංසාර ගමනේ අපි කරන අකුසල් අපිට සංසාරේ පළ දෙනවා. උදාහරණයක් දෙකක් සාකච්ඡා කළොත් දැන් සුප්‍රබුද්ධයන් එළදෙනගේ ප්‍රහාරයෙන් මිය ගියා. අපේ අය බණ අහනකොට අහලා නැද්ද? එළදෙනකගේ ප්‍රහාරයෙන් මිය ගිය තව 3 දෙනෙක් මේ ශාසනයේ ඉන්නවා. සමහර විට අහලා ඇති. රහතන් වහන්සේ නමකට එළදෙනක් පහර දුන්නා. මේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් රහත් තුන ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේලා අතර මුලින්ම කතා කරන නමක් දාරුචීරිය මහරහතන් වහන්සේ. ගිහි කෙනෙක් හැටියට තමයි රහත් උනේ. භාග්‍යතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලුවා රහත් වුණාට පස්සේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා දාරුචීරිය එහෙමනම් පාත්‍රා සිවුරු හොයාගෙන එන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා ඒ එන්නේ කියලා. පාත්‍රා සිවුරු සොයන්න යන ගමනේ එළදෙන පහර දීලා පිරිනිවන් පෑවා. සුප්‍රබුද්ධ නැත්නම් මේ ශාසනයේ එක අනාගාමින් වහන්සේ නමක් හිටියා. පුක්කුසාති කියලා. පුක්කුසාති කියන්නේ මහ රජ කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගැන දැනගත්තට පස්සේ ධර්මය ගැන දැනගත්තට පස්සේ සියලු රාජ සම්පත් අත්හැරලා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන පිටත් වුණා. කෙස් රැවුල් බාගෙන කසාවත් පොරවගෙන. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවා. අති උතුම් අනාගාමී ආර්ය මාර්ගඵලය දක්වා මාර්ගඵල අතරේ ඉහළට ආවා. භාග්‍යතුන් වහන්සේට ආයාචනා කළා මේ ශාසනයේ මටත් ඉඩක් දෙන්න කියලා. නැත්නම් මාවත් පැවිදි කරගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ සුප්‍රබුද්ධ එහෙමනම් පාත්‍රා සිවුරු හොයාගෙන එන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නව එන්නේ කියලා. ඒ යන ගමනේ අර එළදෙන පහර දීලා අපවත් වෙනවා. තුන්වෙනි කෙනා සුප්‍රබුද්ධ සෝවාන් ආර්යයන් වහන්සේ නමක් එළදෙනගේ ප්‍රහාරයටම ලක් වුණා. හතරවෙනියා විතරයි පෘථග්ජන. 55 අවුරුද්දක් කොසල් මහරජුරුවන්ගේ රාජ්‍යයේ චෝර ඝාතකයා. අද කතා කරන විදිහට කියනවා නම් අලුගෝසුවා. මේ එළදෙනගේ ප්‍රහාරයෙන්ම තමයි මිය යන්නේ. එහෙනම් මේ 4 දෙනාටම එකම විදිහට එළදෙනක්ම තමයි පහර දෙන්නේ. මේ එළදෙනක් නෙමෙයි පින්නතුනි. මේ යක්ෂණියක්. නමුත් පහර දෙන්නේ එන්නේ එළදෙනෙකුගේ වෙස් අරගෙන. එතකොට මොකද්ද යක්ෂණියයි මේ 4 දෙනයි අතර තියෙන සම්බන්ධය? ඒක දීර්ඝ කතාවක්. කෙටියෙන් කිව්වොත් මේක බද්ධ වෛරයක්. පෙරත් ඈත බුද්ධාන්තරයක මේ 4 දෙනා මනුස්ස ලෝකේ ඉපදිලා හිටියා. හැබැයි මහ විශාල ධනපතියෝ. කෝටිපතියන්ගේ පුතු 4 දෙනෙක්. සිටු පුත්‍රයෝ. ඒ කාලේ මිනිස්සු පින් කරන දවස් තිබුණ වෙන වෙනම. දැන් මේ කාලේ අපි පින් කරන දවස් තියෙන්නේ පොය දවස් කියලා. ඒ වගේ සියලු දෙනාම සදහැවතුන් එකතු වෙලා පින් කරන දවස් තිබුණා. එහෙම දවසක දැන් මිනිස්සු පින් කරන්න සූදානම් වෙනවා. මේ තරුණයෝ 4 දෙනා සාකච්ඡා කරනවා හෙට විවේකී දවසේ අපි මොනවද කරන්නේ? ඒගොල්ලන්ගෙන් එක එක යෝජනා ආවා. ඔය අතර එක්කෙනෙක් යෝජනා කළා මස් කමින් රාබමු කියලා. විවේකී දවස ගත කරන්න යාලා තීරණය කරපු ක්‍රමය. එහෙනම් ඒක හොඳයි කියලා 4 දෙනාම අනුමත කරලා ඒ සඳහා අවශ්‍ය දේවල් සම්පාදනය කරමින් ඉන්නකොට තව කෙනෙක් යෝජනා කළා අපේ විනෝද ගමනට කාන්තාවක් හිටියොත් නරකද කියලා. ඒකටත් ඔවුන් කැමතියි. නමුත් ඔවුන්ට Tamanට කියලා එහෙම කෙනෙක් නැහැ. ඒ නිසා අපි එහෙනම් මුදලට කාන්තාවක් ගමු. හවස මුදල් ගෙවන පොරොන්දුවට වෛශ්‍යාවක් Tamanගේ ගමනට සම්බන්ධ කරගත්තා. මස් කමින් රාබොමින් ඇයත් සමග සතුටු වෙමින්
දවස ගත කරපු ඔවුන් කෙනෙක් යෝජනා කළා ඇයගේ මුදල් ටික දීලා ඇය පිටත් කරමු කියලා. තව කෙනෙක් යෝජනා කළා මය අපිත් එක්ක හිටපු බව දන්නේ අපි විතරයි, මොන මුදල්ද ඔය තැනැත්තිය මරලා දාලා යන්න කියලා. ඒකටත් පින්නතුනි 4 දෙනාම එකඟ වුණා. හැබැයි මේගොල්ලන්ගේ සාකච්ඡාව අර කාන්තාවට ඇහෙනවා. නමුත් මොවුන්ගෙන් මිදිලා ඇයට යන්න ක්‍රමයක් නැහැ. ඇය ඝාතනය කරන වෙලාවේ ඇය වෛරයක් බැඳගත්තා. මට කරන අපරාධයට උපන් ಜಾති පලිගන්නවා කියලා. උපන් ಜಾති වෙච්ච ගමන් ඒක භවයෙන් භවයට බැඳෙනවා. කොච්චර කාලයක් පලිගන්නවද කියලා සීමාවක් නැහැ. උපන් ಜಾති පලිගන්නවා. ඉතින් මෙන්න මේකට තමයි කියන්නේ බද්ධ වෛරය කියලා. දිගට බැඳෙනවා. ආන්ගේ වෛර බැඳගත්ත කාන්තාව තමයි මේ යක්ෂණිය වෙලා එන්නේ. මේ ජීවිතේ නෙමෙයි. මීට පෙරත් ආත්ම ගණනාවකම මේ 4 දෙනා මෑයගේ ප්‍රහාරයෙන් මේ විදිහටම අකාලේ මැරිලා ගියා. මේ තවත් එවන් එක ආත්ම භාවයක් විතරයි. මෙතනදී තවත් කාරණාවක් කිව යුතුයි. යමෙකුගේ වෛරයට තව කෙනෙක් හසුවන්නේද ඒ වෛරයට හසු වෙන පුද්ගලයාට වඩා වෛර කරන්නාට මේ වෛරය අතිශයින්ම බලපානවා. දැන් මේ කාරණාවේදී බලන්න. එදා එහෙම ඇයට අපරාධයක් කළා වුණාට මේ සංසාරේ ගෙවි කාලය ගෙවිලා යනකොට ඒ අපරාධ කරුවන්ගෙන් එක්කෙනෙක් රහතන් වහන්සේ නමක්. තව එක්කෙනෙක් අනාගාමින් වහන්සේ නමක්. තව එක්කෙනෙක් සෝවාන් වහන්සේ නමක්. පෘතජ්ජනව ඉන්නේ එක්කෙනයි. නමුත් වෛර බැඳපු කෙනා තාමත් වෛරයෙන්ම ඉන්නවා. අන්තිම ජීවිතයට එනකොට ඇස් රහතන් වහන්සේ නමක් ඝාතනය කරලා ආනන්තරීය කර්මයක් කරගත්තා. අනාගාමින් වහන්සේ නමක්, සෝවාන් වහන්සේ නමක්, ආර්යයන් වහන්සේලා දෙනමක් ඝාතනය කරලා අතිශය භයානක කුසලයක් කරගත්තා. ආනන්තරීය කර්මය ඔක්කොටම වඩා ප්‍රබලයි. ඒ නිසා මේ කතා කරන මොහොතේ වෛර කළ තැනැත්තියා වීචියේ දුක් විඳිනවා. රහතන් වහන්සේ සදහටම සංසාරයෙන් මිදුණා. අනාගාමින් වහන්සේ බඹලොව ඉපදුනා. සෝවාන් වහන්සේ දෙව්ලොව ඉපදුනා. තඹදා ටිකත් පෘතජ්ජන වුණත්, චෝර ඝාතක වුණත්, තමන්ගේ ජීවිතයේ අන්තිම වෙලාවේ මුණ ගැහිච්ච කල්යාණ මිත්‍රයා එසේ මෙසේ කෙනෙක් නොවෙන නිසා මේ කතා කරන මොහොතට නම් දෙව්ලොව තමයි ඉන්නේ. 55 අවුරුද්දක් මිනී මරලත් මේ මොහොතේ දෙව්ලොව කියලා කියහම පුදුම හිතෙන්නේ නැද්ද පින්නතුනි? නමුත් අවසාන සිත ඊළඟ ජීවිතයට කොච්චර බලපානවද? තඹදා ටික කරගත්ත මනුෂ්‍ය ඝාතන කර්මය දෙව්ලොවින් නික්මුණාට පස්සේ තඹදා ටික ආපහු විඳී. පාප කර්මයේ විපාකය. නමුත් මරණයත් එක්ක තීන්දුවනේ දෙව්ලොවට. මිය යන වෙලාවේ ඔහු හිටියේ පුදුමාකාර සතුටකින්. සරියුත් මහරහතන් වහන්සේට දානයක් දෙන්න ලැබිච්ච එක ගැන. එහෙනම් අවසන් මොහොතේ බලපාන හිත කොච්චර වටිනවද? ආන්ගේ මොහොත සුවපත් කරගන්න එක අපි හැම දෙනාගේම බලාපොරොත්තුවක් විය යුතුයි. ඒක එහෙම කරගන්න නම් ජීවිත කාලේ වැඩියෙන් මොනවද කරගන්න ඕනේ? කුසල ධර්ම. මරණය ඒකාන්තයෙන් දවසක ඔබ සොයාගෙන මා සොයාගෙන පැමිණෙනවමයි. ඒක ඒකාන්තයි සත්‍යයි. මේ ලෝකේ අපි බලාපොරොත්තු වෙන දේවල් මොනවා අපට ඉෂ්ට නුනත් අනිවාර්යෙන් මරණය එන බව අපි හොඳාකාරවම දන්නවා.
මේ ලෝකෙට අපි එනකොට මරණ කියන ධර්මතාවය අපි අරගෙනම තමයි ආවේ. අපි නොදන්නේ මොනවද? තැනයි වෙලාවයි දන්නේ. මැරෙන තැනයි මැරෙන වෙලාවයි දන්නේ. නමුත් මැරෙන බව දන්නවා. එහෙනම් ඔබ සොයාගෙන මා සොයාගෙන කොයි මොහොතේ මරණය පැමිණෙයිද කියලා අපි දන්නේ නැති නිසා හැම මොහොතකම සූදානම් වෙලා සිටිය යුතුයි මරණයට. ජීවිතය කියලා කියන්නේ ඒකට. මරණයට සූදානම් වෙන එකට. කොයි මොහොතේ ආවත් යන්න ලෑස්ති වෙන්න ඕනේ. පණිවිඩේ කොයි වෙලාවෙයිද දන්නේ නැහැ. හැබැයි පණිවිඩේ ආවට පස්සේ පින් කරන්න බෑ පින්නතුනි. කලබල වෙන්න තමයි තියෙන්නේ. කලබල වෙලා පින් කරන්න බෑ. අපි කියමු අපිට දරුණු රෝගයක් හැදුනා. දරුණු වේදනාවක් හැදුනා. ගිහිල්ලා පරීක්ෂණයක් කරගත්තා. කියනම පිළිකාවක්. හැබැයි දැන් මේ වෙනකොට ශරීරයේ පුරාම පැතිරිලායි තියෙන්නේ. දැන් වෛද්‍ය විද්‍යාවට මා වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. එහෙනම් දැන් ඒකාන්තයි මරණය බොහොම ළඟයි. දැන් හිත හදාගෙන පින් කරන්න පුළුවන්ද? දැන් බොහොම කලබලින් තමයි ඉන්නේ. එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේක විශේෂයෙන් බාලපඬිත සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. ඉර බැහැලා යන වෙලාවට ගහක වේවා පර්වතයක වේවා සෙවණැල්ල ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි වැටෙන්නේ. ඉර බහින පැත්තෙන් අනිත් පැත්තට තමයි සෙවණැල්ල වැටෙන්නේ. ඒ සෙවණැල්ල කොච්චර වේගෙන් ඈතට යනවද? මොකද සූර්යයා ඒ තරම් වේගෙන් ගමන් කරනවා. සූර්යයා ඒ තරම් වේගෙන් බැහැලා යනවා. දැන් අපිට දවල්ට ඉර දිහා බැලුවට සූර්යයා කොච්චර වේගෙන් ගමන් කරනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් හැන්දෑවට බලන්නකෝ. අර ඉර හොඳටම බැහැලා අහස රතු පාට වෙලා තියෙන වෙලාවට එකම ගිනි ජාලාවක් වගේ අපිට හිරු මඩල හොඳට හඳ මඩල වගේ පේනවා. ආන්ගේ පේන වෙලාවට මොනතරම් වේගෙන් හිරු බහිනවද කියලා තේරෙනවා. මේ දැන් බොහොම ලස්සනට පූර්ණ සූර්යාව පෙනුණා. මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඒ සූර්යාගෙන් අර්ධයක් වෙන්න තරම් වැහිලා. තව මොහොතින් අපිට නොපෙනී ගිලිලම යනවා. එතකොට තමයි තේරෙන්නේ කොයිතරම් වේගෙන් හිරු බහිනවද කියලා. ඒ බහින වේගෙට අර ගහේ වේවා පර්වතයේ වේවා සෙවණැල්ල සතපුම් ගානක් ඈතට මේ පැත්තට දුවනවා. ආන්ගේ සෙවණැල්ල පසු කරලා කෙනෙකුට දුවන්න බැරි තරම් කියලා කියනවා. මේ උපමාවත් එක්ක සඳහන් කරන්න පින්නතුනි යම් කෙනෙක් යම් දවසක ඇඳට තීරණය වෙනවා නම් ලෙඩ වෙලා ඇවිද ගන්න බැරුව යම් දවසක ඇඳට තීරණය වෙනවා නම් මා විසින් සංසාරේ කරගන්න ලද විවිධාකාර කර්ම මේ වෙලාවේ මාව යට කරගෙන යනවා. ඒ කර්මයෙන් මට මිදෙන්න බැරුව යනවා. මම කරපු අකුසල කර්ම දැන් සම්පූර්ණයෙන් මාව යට කරගෙන ඉන්නේ. දැන් මේ ලෙඩ ඇඳේ ඉඳගෙන මම පින් කරන්නද? නැහැනේ පින්නතුනි. තමන් විසින් කරගත්ත අකුසලයන් මතක් වෙවි දැස්සකින් කඳුළු බේරෙනවා මිසක් සතුට ගලාගෙන එන දෙයක් වෙනවද? කී දෙනෙකුට හොරෙන් කරපු පව් තියෙනවද ජීවිතේ? කාට හොරෙන් කළත් මගේ හිතට හොරෙන් නෙමෙයිනේ කළේ. එනිසා මම එලිපිට සහ සැඟවිලා කරපු හැම වරදක්ම මේ සිහිපත් වෙවි පසුතැවිමින් ඉන්න වෙලාවේ මරණය ළඟා වුණොත් යහපත් උපතක් තියෙයි කියලා හිතනවද? අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක මිසක් සැප කියන සංඥා මාත්‍රයක්වත් නැහැ. ඒක නිසායි සඳහන් කළේ මරණය නියතයි සූදානම් වෙන්න කියලා. ජීවත් වෙනවා කියලා කියන්නෙම මරණයට සූදානම් වීමක්.
ඒ වෙනුවෙන් අපි මොනවද කළ යුත්තේ? අකුසලයෙන් ඉවත් වෙන එකත් කුසල ධර්මයේ මත පිහිටන එකත්. මම විසින් කරනවා නම් යම් අකුසලයක් ඒකාන්තයෙන් ඒ අකුසලයේ මා සොයාගෙන පැමිණෙනවමයි. යමෙක් කරගත්ත අකුසලයෙන් බේරිලා සැඟවෙන්න තැනක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා. තමන් කරපු අකුසලයෙන් සැඟවෙන්න තැනක් අහසේ නෑ. අකුසල් කරලා අහසට වෙලා හැංගිලා බේරෙන්න බෑ. සමුද්ද මජ්ජේ නැවක් වගේ යාත්‍රාවක් අරගෙන සාගරයේ මැද්දට ගිහිල්ලා සැඟවිලා ඉන්න බෑ. අකුසල විපාකයේ තෙන්ට එනවා. පර්වතයක් ඇතුලේ ඒ ගිරි ගුහාවට වෙලා හැංගිලා හිටියට වැඩක් නෑ. කර්මය තමන් සොයාගෙන තෙන්ටත් එනවා. එහෙනම් තමන් කරපු අකුසල කර්මයෙන් සැඟවෙන්න තැනක් නම් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒකාන්තයෙන් අකුසල් කළා නම් විපාක විඳින්න සූදානම් වෙන්නම ඕනේ. ඒක නිසයි ඒක සඳහන් කළේ ඒක දැන දැනත් තවත් කර්ම රැස් කරනවා නම් ඔහු අඥානීක්ම තමයි කියලා. තමන්ගේ ආත්මය තමන්ටම හතුරෙක් වගේ ක්‍රියාත්මක වෙනවා. අමිත්‍රයා යහපත සැපත නැති කරනවා. ඒක තමයි හතුරගේ ස්වභාවය. එහෙනම් හතුරගේ ස්වභාවය එහෙම වුණාට පින්නතුනි හතුරට මට කරනවා නම් කරන්න තියෙන ලොකුම දේ මොකද්ද? මරලා දාන එක. මට කරන්න තියෙන ලොකුම හතුරුකම මරලා දාන එක. ඊට වඩා යමක් හතුරට මට කරන්න පුළුවන්ද? නමුත් මම විසින් කරන ලද පාපය මරණයටපත් වූ මම සතර අපායේ හෙළනවා. ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් දුක් දෙනවා. හතුරට ඒක කරන්න බෑ. එහෙනම් ඒ තරම් මට හතුරුකමක් කරගත්තේ බාහිර සතුරා නෙමෙයි මමම විසින්. ඒකයි සඳහන් කළේ චරන්ති බාලා දුම්මේදු අඥාන වූ පෞකාර පුද්ගලයා තමන්ටම හතුරෙක්සේ ක්‍රියාත්මක වෙනවා කියලා. අපි හැම කෙනෙක්ම කරනවා නම් යම් මොහතක යම් පාප කර්මයක් ඒකේ දරුණු විපත තියෙන්නේ තමන්ට. අන් අයට අඩුයි තමන්ට නැත්නම් අන් අයට 100ට 1යි කියලා කිව්වොත් 99%ක් මේ කර්මය දුකක් දෙන්නේ මට. ඕක දන්න ඥානවන්තයෙක් කවදාවත් පාපයට යොමු වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉපදිච්ච යම් පුරුෂයෙක් වේවා තැනැත්තියක් වේවා මේ ලෝකේ කරනවා නම් යම් කර්මයක් කල්යාණකාරී කල්යාණං පාපකාරීව පාපකං ඒ කරන කර්මය කුසල කර්මයක් වෙන්න පුළුවන්. කල්යාණකාරී කියලා කිව්වේ කුසල කර්ම. පාපකාරී කියලා කිව්වේ අකුසල කර්ම. තානියත්තනි පස්සති. තමන් විසින් කරන ලද කර්මය එලෙසින්ම දවසක තමන් අත්දකිනවා. යානි කරෝති පුරිසෝ උපන්නා වූ පුද්ගලයා කරයිද යම් කර්මයක් තානියත්තනි පස්සති තමන් කරපු කර්මය තමනුත් එලෙසින්ම අත්දකිනවා. කොයි වගේද? යාදිසං වපතේ බීජං. මේ ලෝකේ අපි යම් බීජයක් වපුරනවද? වී වැපුරුවොත් අපිට හම්බ වෙන්නේ වීම තමයි. මුං වැපුරුවොත් අපිට හම්බ වෙන්නේ මුංම තමයි. අඹ හිටෙව්වොත් අපිට හම්බ වෙන්නේ අඹම තමයි. පොල් හිටෙව්වොත් අපිට ලැබෙන්නේ පොල්ම තමයි. එහෙනම් යාදිසං වපතේ බීජං. මොනවද වපුරන බීජ? තාදිසං හරතේ පලං. ඒ බීජයට අනුව ඵලය හම්බ වෙනවා. එහෙනම් මේ ලෝකේ කලේ කල්යාණ කර්මද පාප කර්මද ඒ කළ කර්මයට අනුව ප්‍රතිවිපාක ලබන්නත් සූදානම් වෙලාම තමයි කර්ම කරන්න ඕනේ. පින්නතේ මිනිස්සු ඕන තරම් බණ අහනවා.
නමුත් ජීවිතේ ඒවා ක්‍රියාත්මක කළා නම් මේ ලෝකෙ මීට වඩා කොයිතරම් ලස්සනද. හැමෝම මේ බණපද ජීවිතයට එකතු කරගෙන අකුසලයන්ගෙන් කර්මයන්ගෙන් ඈත් වෙනවා නම් මනුලවත් සුරපුරයකට සමාන වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? කාටවත් කාගෙන්වත් දුකක් කරදරයක් කම් කටුල්ලක් පීඩාවක් නැතුව මිනිස්සු ජීවත් වෙනවා නම් හැමදාම දෙවියන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වෙන අය වෙන්නේ නැද්ද? ප්‍රශංසාවට ලක් වෙන අය බවට පත් වෙන්නේ නැද්ද? ආර්යයන් වහන්සේලා එදාට මිනිස්සු ගැන කොච්චරනම් සතුටු වෙයිද? ඒ තරම් සිල් පුරන ගුණ පුරන මිනිස්සුන්ට ආර්යයන්ගේ අනුකම්පාව කොයිතරම්නම් ලැබෙයිද? එවන් සමාජයකට මෙවන් කරදරකම් කටුළු හුඟක් අඩුයි පින්නතුනි. නමුත් දවසින් දවස ධර්මයෙන් ඈත් වෙනවා මිසක් ධර්මයට ලං වෙන බවක් පේන්නේ නැන්නේ. නිසා අකුසල කර්මයේම බලවත් වෙවි තමන්ටම හතුරෙක් බවට ආත්මය පත් කර ගනිමින් කටයුතු කරන අය වර්ධනය වෙනවා මිසක් එවන් අය හීන වෙලා ගුණ පුරන අය වර්ධනය වෙනවා කියන බවක් පේන්නේ නැහැ. ඒකට හේතු මොනවද කියලා කතා කරනවා නම් අපි බොහෝ දේවල් කතා කළ යුතුයි. අදට වඩා හෙට අඳුරු වේවි. හෙටට වඩා අනාගතයේ තව හුඟක් අඳුරු වේවි. මොකද අනාගතයට රට ජාතිය බාර ගන්න ඉන්නේ ආගම දහම දන්න අය නෙමෙයි. ගුණධර්ම හඳුරන අය නෙමෙයි. හේතුව අනාගතයේ බාර ගන්න ඉන්න බාල පරපුර ධර්මයෙන් ගොඩක් ඈතයි. මොකද ඒ අයගේ ජීවිතවලට ධර්මය දෙන්න උනන්දු වෙන කෙනෙක් නැහැ. ඒකට උනන්දු විය යුත්තේ කවුද? ඒකට උනන්දු විය යුතු කෙනා අම්මා සහ තාත්තා. මේ කාලෙත් මාසෙකට අතීතේ නම් මාසෙකට පින් කරන්න දවස් හුඟක් තිබුණා. සාමාන්‍යයෙන් මාසෙකට දවස් 4ක් අපි කතා කරනවා. ඒ පොය 4ක්. ඒ තමයි පින් කරන දවස්. අනිත් දවස්වල පින් කරන්න බැරුව නෙමෙයි. නමුත් මේ කාලේ ඉතින් අපිට තියෙන්නේ වැඩියෙන්ම උනන්දු වෙන්නේ පසළොස්වකට. නමුත් ඉතින් අපි එදාටත් දැන් නම් පින් කරනවා හුඟක් අඩුයි. අපේ බාල පරපුරත් පසළොස්වක දවසෙත් අඩුතරමේ උපකාරක පන්තියකට හරියනවා. ඉතින් ඒක නිසා ඔවුන් ආගමෙන් දහමෙන් හුඟක් ඈතයි. ගුණධර්ම මොනවද කියලා දන්නේ නැති જાතියක්. භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණපදයක තේරුම ඇහුවත් ඒකටවත් උත්තර දී ගන්න බැරි. අරහං කීවොත් ඒ මොකක්ද කියලා අහන. සම්මා සම්බුද්ධෝ කියලා කිව්වොත් ඒ කවුද කියලා අහන. විද්‍යාචරණ සම්පන්න කියලා කිව්වොත් ඒ මොනවද කියලා අහන පිරිසක් තමයි බෞද්ධයෝ හැටියට වර්තමානයේ නැගී හිටින්නේ. නමුත් කියන්නේ බෞද්ධ කියලා. ඒතකොට එහෙම පිරිසක් හැදුවේ කවුද හැබෑවටම? එහෙම පිරිසක් හැදුවේ අනුකම්පාව නැති, දයාව නැති, කල්යාණ මිත්‍ර බවක් නැති මව්පියෝ කියලා තමයි කියන්නේ වෙන්නේ. හැබැයි මේ මව්පියෝ සිල් ගන්නත් යනවා. ඒ මව්පියෝ භාවනා කරන්නත් යනවා. ඒ මව්පියෝ දවස් ගණන් ගිහිල්ලා නතර වෙලා ආරණ්‍ය සේනාසනවල දන් දෙන්නත් යෙදෙනවා. ඇයි සංසාරේ භයානකයි කියලා හිතලා. භයානක සංසාරයෙන් මිදෙන්න ඕන කියලා හිතලා. තමන්ගේ ජීවිතයට සාධාරණයක් කරගන්න ඕන කියලා හිතලා. අපරාධි කළගුණ නෑ කියනවට වඩා දයාව කරුණාව නෑ කියන එක. සංසාරේ භයානක වෙන්නේ වැඩිහිටියන්ට විතරද? ඒ දරුවන්ට සංසාරේ භයානක නැත්. අම්මා ඉන්නකොට දරුවා මැරෙන්න බැරිද? නමුත් අම්මා ගොඩ යන්න දැඟලුවාට දරුවා ගොඩ යවන්න උත්සාහ කරලා නෑනේ පින්නතුනි. දරුවගේ මරණය ගැන අඬන්නම තමයි තියෙන්නේ.
මොකද හරි පහත් තැනක ගිහිල්ලා ඉපදිලා ඇති. ඒ පන්සිල් ටිකවත් රකින්න තහවුරු කරවලා නැහනේ. එහෙනම් යමක් කමක් වැටහුණ දවසේ ඉඳලා පන්සිල්වත් නැතුව ජීවත් වෙලා තමයි තියෙන්නේ. තිසරණත් නැහැ, පන්සිලුත් නැහැ. අඬනව ඇරෙන්න වෙන මොනව කරන්නද? තාම පහත් තැනක් තීන්දුව වෙලා ඇති. මොකද කෙනෙක් මරණින් මත්තේ උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. ඒ කියන්නේ උපදින්නේ සුගතියක වෙන්න ඕනේ නම් සිල් තියෙන්න ඕනේ. යටත් පිරිසෙන් අනිවාර්යෙන් පන්සිල් තියෙන්න ඕනේ. සතර පාය යන්න නම් ඉන්න විදිය හොඳටම හොඳයි. හැබැයි සුගතියක යන්න නම් ඉන්න විදිහ සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. එහෙනම් උපදින්නේ සීලය නිසා ඉපදුන තැන ලැබෙන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ දානය නිසා. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මොනම හේතුවක් නිසාවත් තමන් ඇසුරු කරන කෙනාට සතර පායට පාර හදන්නේ නැති කෙනා. ගුණ ධර්ම උගන්වන්නේ නැති මව්පියෝ අන්තිමට දරුවන් නිසාම කොයි තරම්නම් පීඩා විඳිනවද? ඒ දරුවන්ගෙන් බැනුම් අහන තරම් ලෝකෙට පෙන්වන්න නැති වුණාට ගෙවල් ඇතුලේ මව්පියෝ දරුවන්ගෙන් කොච්චර බැනුම් අහනවද? ලෝකෙට කියන්නේ නැති වුණාට ගේ ඇතුලේ දරුවන්ගෙන් ගුටි කන මව්පියෝ කොච්චර ඉන්නවද? එහෙමනම් කල්යාණ මිත්‍ර නැති මවෙක් සහ පියෙක් කියලා කියන්නේ මේ ලෝකේට පෞකාරයෝ මවන යන්ත්‍රයක් වගේ. ඇයි පින්නතුනි? අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ විශේෂ දෙන්නේ. වර එක අම්මා තාත්තා තිබුවේ රහතන් වහන්සේ ළඟ. මතකද ඒ කොතනද කියලා? පින්නතුනි ආනන්තරීය කර්මයේ 1 සංඝ ભેදය. 2 ලෝහිතුප්පාදක කර්මය. 3 රහතන් වහන්සේ නමකගේ ඝාතනය. 4 අනාගාමින් වහන්සේගේ ඝාතනය ආනන්තරීය නෙමෙයිනේ. අනාගාමින් වහන්සේගේ ඝාතනය ආනන්තරීය නුනට අම්මා ඝාතනය කිරීම ආනන්තරීයයිනේ. තාත්තා ඝාතනය කිරීම ආනන්තරීයයිනේ. ඒ කියන්නේ මෙතනදී අනාගාමින් වහන්සේට වඩා උඩින් නෙමෙයි ධම්මයි තාත්තයි තියලා තියෙන්නේ. එහෙනම් ඒ තරම් උතුම් නම් අම්මා තාත්තා දෙන්නා ඒ දෙන්නට විරුද්ධව වචනයක් ගානේ කියන දරුවන්ට රැස් වෙන අකුසල කර්මය කොපමණද කියන එක සුළුපටුද? රවල බලන දරුවට රැස් වෙන අකුසල කර්මයේ සුළුපටුද? එකට එක කියන දරුවට රැස් වෙන අකුසලය, අත ඔසවන දරුවට රැස් වෙන අකුසලය. ඒකයි මම සඳහන් කළේ ගුණ ධර්ම මත පිහිටලා කල්යාණ මිත්‍රයන් නොවන මව්පියෝ ලෝකයට පෞකාරයන් මවනයි කියලා. අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද ධර්මයත් එක්ක. ආන් ඒක නිසා මේ කර්මය කියන ධර්මතාවය ලෝකේ හරි පුදුමයි. කළොත් කර්මයක් ඒකාන්තයෙන් තමන් හොයාගෙන ඉන්නවා. ඒ කර්ම කවදාවත්ම නැති කරන්න බෑ පින්නතුනි. ඒ කර්ම එහාට මෙහාට වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මොකකින්ද? කුසල් දහම් වලින් මිසක් බඩු බාහිරාදිය ඔසවලා තියනවා වගේ හරිය මෙහෙන් උස්සලා තියන්න බෑ. ඒක වෙනස් කරන්න වෙන්නේ කුසල් දහම් වලින්. ඒක දිග මාත්‍රකාවක්. දැන් බලන්න තඹ දාටික චෝර තමන්ගේ කර්මය වෙනස් කරගත්ත හැටි. ජීවිතේ කරගත්ත එකම කුසල කර්මය. ඒක බලවත් කුසල කර්මයක්. 55 අවුරුද්දක මනුස්ස ඝාතන කර්මය යට කරගෙන දැනට ඔහු කුසල කර්මයේ භුක්ති විඳිනවා. හැබැයි අර මනුස්ස ඝාතන කර්මය අහෝසි කරන්න පුළුවන්ද? බෑ. ඒකාන්තයෙන් ඔහු ඒක විඳවන්න වෙනවා. අහෝසි කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒකට මහා ප්‍රඥාවක් සහ දැඩි වීරියක් ඕනේ. දැනට දෙව්ලොවනේ ඉන්නේ. නමුත් Taman ඊළඟට මේ වාගේ කර්මයකට මුහුණ දෙන්න සූදානම් වෙලා සිටිය යුතුයි කියන කාරණාව දන්නවනම් මනුස්ස ලෝකේ කරපු පින්කමක් නැහැ. දෙවියෙක් හැටියට මහා කුසල් කරගන්න පුළුවන් වුණොත්, දෙවියෙක් හැටියටම සෝවාන් වෙන්න පුළුවන් වුණොත්
සතර අපායේ යන්න තියෙන කර්ම ටික අසරණ කරලා දාන්න පුළුවන්. මොකද සෝවාන් වහන්සේ කවදාවත් සතර අපායක උපදින්නේ නැහැ. කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්නෙම තමන්ව නිරේට ගෙනියන්න හිටපු කර්ම ටික අසරණ වෙනවා කියන එකයි. නමුත් තඹදා ටිකට නම් එහෙම ශක්තිය හැදෙන එකක් නැහැ පින්නතුනි. මොකද මෙහෙදි කරගත්ත කුසල් නැහැ. හැබැයි ඔබට පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒකාන්තයෙන් ලබන ආත්මේ සෝවාන් වෙන්න පුළුවන් ක්‍රමයක්. මේ ජීවිතේ බැරි වුණොත් ලබන ආත්මේ සෝවාන් වෙන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝතානුදත කියන සූත්‍ර දේශනාවෙන්. නවාංග ශාස්ත්‍රීය ශාසනය අංග 5ක් යටතේ ප්‍රගුණ කරන්නයි දේශනා කළේ. මොන අංග 5 යටතේද? සුතා හොඳට බණ අහන්න කියලා කිව්වා. දතා ආහන ධර්මය මනාව ධාරණය කරගන්න කිව්වා. වචසා පරිචිතා වචනයක් ගානේ අහන්න කියලා කිව්වා. ඒ කියන්නේ බණ අහන්න වාඩි වුණාම අහන බණ පදින් පදයට අහන්න කිව්වා. හරියට නිකන් දන් වැලක පුරුක් ගැලපුණා වගේ. මනසානුපෙක්කිතා අහන්නේ ධර්මයේ මොන භාෂාවෙන්ද? තමන්ගේ භාෂාවට 4 වෙනි පියවරේදී ඒක පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දිට්ඨියා සුප්පටි විද්‍යා. ඒ ධර්මය තුලින් ජීවිතේ විදර්ශනාත්මකව බලන්නත් විදර්ශනා ඥාන සහිතව ධර්මයේ දකින්නත් පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න කිව්වා. අන්න ඒ ආකාරයට නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් සමහර විට එක කොටසක් වෙන්න පුළුවන්. 2ක් 3ක් වෙන්න පුළුවන්. ඒක සංසාරේ මම ප්‍රගුණ කරලා තියෙන විදිහට. 9ම වෙන්නත් පුළුවන්. යමෙක් ප්‍රගුණ කරගත්තොත් සැක නැහැ මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා කියලා දේශනා කළා. දෙව්ලොව ඉපදුනාට පස්සේ ඒ දෙව්ලොවදී සෝවාන් වෙන ආකාර 4ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අනාදිමත් කාලයක් සංසාරේ ඕක කරගන්න බැරි වෙච්ච හින්දානේ මේ තරම් අපි ඇවිදින්නේ. පින්නතුනි මේ අවස්ථාව මග ඇරුණොත් අපට ආය බුද්ධාන්තරයක් කවදා හම්බ වෙයිද? බුද්ධාන්තරය ආයේ කවදානම් අපට මුණ ගැහිද? මනුස්ස ජීවිතේ කවදා මුණ ගැහිද දන්නේ නැහැ. බුද්ධාන්තරේ කවදා මුණ ගැහිද දන්නේ නැහැ. මේ ලැබිච්ච අවස්ථාව පුදුම පරම දුර්ලභ අවස්ථාවක්. ඒකමයි මනුෂ්‍යත්වයේ මේ තරම් දුර්ලභයි කියලා දේශනා කළේ. බුද්ධෝත්පාදයේ ඒ තරම් දුර්ලභයි කියලා දේශනා කළේ. සද්ධර්මයේ ඒ තරම් දුර්ලභයි කියලා දේශනා කළේ. ඒ දුර්ලභ සියල්ල ලැබිලා තියෙන වෙලාවෙත් කෑම, බීම, නිදියෑම මේ වාගේ දේවල් විතරනම් ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. ඕක මිනිස්සු නෙමේ තිරිසන් සත්තුත් කරන වැඩ. හොයා ගන්නවා, අනුභව කරනවා, නිදියනවා. මිනිස්සු වෙලත් කරන්නේ ඒකනම් අපෙන් ඇති වැඩක් නැහැ පින්නතුනි. බුද්ධෝත්පාදයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න ඕනේ. අම්මගේ කුසෙන් යම් දවසක ඔබත් මමත් මේ ලෝකෙට එළියට ආවනම් ආපු ගමම් අපි කලේ යටිගිරියෙන් කෑ ගහලා අඬපු එක. අඬා ආපු අපි මේ ලෝකේ අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා මෙහෙන් සමුගන්නකොටත් අඬා නම් යන්නේ මට වෙච්ච අලුත් වෙනසක් තියෙනවද? ආවෙත් අඬාගෙන යන්නෙත් අඬාගෙන. නමුත් අඬා ආපු අපි hina වෙලා මෙහෙන් යන්න ඕනේ. අන්න එතෙන්ට ජීවිතේ ගොඩනගන්න පුළුවන් වුණොත් පින්නතනි අපිට සාධාරණයක් කරගත්ත මිනිස්සු. ජීවිතේ ඒකටයි, බුද්ධ ආගමේ ඒකටයි, සත්පුරුෂයා ඒකටයි. මේ මොකවත් අපිට තාම අඩු නෑ. හැකිනම් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. ඒ වෙනුවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට නොඅඩුව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදේව සොබෙන්නතුනි, අද දවසේ මේ උතුම් දේශනාව සිදු කරා වූ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට නිරෝග සම්පන්නිය ලැබේවායි පින් සිතින් ප්‍රාර්ථනා කරමු. සොබෙන්නතුනි, අද දවසේ මේ උතුම් දේශනාව ඔබ වෙත ගෙන ඒම සඳහා දායකත්වයෙන් කටයුතු කරන ලැබූ දෙවියගේ අරමුණු අතර සිහිපත් කර තිබෙනවා. මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන ඒ මහා කුසල සම්භාරය WASR නිශාවි සමරවීර මහත්මියට, ඇගේ දරුවාට, ඇගේ මව සහ පියා යන අයට අනුමෝදන් වෙත්වා. ඒ පිණින් ඇයට මේ මොහොතේ පැමිණ තිබෙන සියලු දුක් කරදර දුරු වී නීතිමය ගැටලු වලින් අත් මිදී නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ඇගේ ජීවිතයට එන සියලු කරදර බාධා දුරු වී ජීවිත ආරක්ෂාව ලැබේවා. සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට මේ පින් කුසල් හේතු වාසනා වේවා. ඇයටත් ඇගේ පුංචි පුතුටත් මෙලොව ජීවිතය එක්ව සැනසීමෙන් ගෙවීමේ වාසනාව අත් වේවා. ඇගේ මවටත් පියාටත් නිදුක් නිරෝගී භාවය ලැබී මෙලොව පරලොව ජීවිතය සුගතියටම පත් වේවා. ඔවුන් සියලු දෙනාටම සියලුම නවග්‍රහයින්ගෙන් පැමිණ දොස්ද ඇස්වහ කටවහ හෝවහ අනවින කොඩවින දොස් දුරු වී සැපක් ශාන්තියක්ම අත් වේවා. නොදුරීදීම අමා මහ නිවන් මඟ සාක්ෂාත් වේවා. ධර්ම දේශනාව කරනු ලබන ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවය ලබත්වා ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත කරගත් කුසල ශක්තිය ජාති ජරා ව්‍යාධි මරණ දුක් කෙලවර අමා මහ නිවන් මඟ පූර්ණය කර ගැනීමට පාරමී ධර්මයක් ලෙස උපකාර වේවා. කර්ම රූප වාහිනී දායකත්ව ධර්ම දේශනාවක් සඳහා ඔබටද දායක විය හැකි. ඔබේ අරමුණක වෙනුවෙන් අප නාලිකාවේ ධර්ම දානය සඳහා ආගමික අංශය සමග එකතු වෙන්න. 0.704 113 113 0.112 75 55 75